රුමේනියාවට එන්නින් අය ඉන්නවා නම් රුමේනියාවට උතෙන් අපෝ නමුත් ගොඩක්ම දන්නේ නැතුව ඇති බඩු වල මිල ගණන් බඩු ගන්න විදිය මම නොදන්න අයට තමයි මේ වීඩියෝ කරන්නේ ලංකාවේ ඉන්න අයට මේ රුමේනියාවට එන්න බලාගෙන ඉන්න අයට මේ වීඩියෝ ගොඩක් වැදගත්. මම යන්න හදන්නේ රුමේනියන් සුපර් මාකට් එකට. මේ ගායිමේ කවුෆ්ලන් ලිටල් කියලා සුපර් මාකට් තියෙනවා. ඊට අමතරව තව ගොඩක් සුපර් මාකට් තියෙනවා. ඒ තුනෙන් තමයි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේට මිනිස්සු බඩු ගන්න. ඒ කියන්නේ වෙයි බඩු වල මිල ගණන් ගොඩක් අඩුයි. ඔයාලා වීඩියෝ එක ඉවරනත් එක්ක ඇඳී සිටින්න. එහෙනම් අපි යමු. මේ යන්නේ රුමේනියාවේ ට්‍රැම්ප් එකක්. ඉතින් guys අද මම රුමේනියාවේ කවුෆ්ලන් සුපර් මාකට් එකට යන්නේ. ඉතින් ඇත්තට මේක හයිපර් මාකට් එකක්. ෆෘට් වෙජිටබල් සුපර් ෆ්‍රෙෂ්. ප්‍රයිසස් ටික ඕකේ. ඔෆර්ස් ගොඩක් තියෙනවා. සේෆ් චෙක්අවුට් මැෂින්ස් පවා තියෙනවා. කාඩ් පේමන්ට් එකෙන් පේ කරන්න තියෙන්නේ. මේ පේන්නේ ඔයාලට කවුෆ්ලන් එක. අපි දැන් ඇතුළට යන්න හදන්නේ. ඔයාලගේ බඩු තියෙනම් ඒව මෙතන මේ පේන ලොකර් එකට දාලා ඒකට පාස්වර්ඩ් එකක් දීලා යන්න පුළුවන්. මට බඩු මොකුත් නැහැ. මම ඒකෙන් යනවා. හරි. කවුෆ්ලන් එකේ ඉන්නේ. ආවනේ වල පේනවා ඉතින්. ජාති තියෙනවා. අපිට මොකක් හරි බඩුවක මිලක් මේ වෙයි ගහලා තියෙන දේක් අපිට තේරෙන්නේ නැතුව වගේ තියෙනවා. අපිට පුළුවන් මෙහෙම අරගෙන මේ මෙන්න මැෂින් එක හරහා මේ බාකෝඩ් එක අල්ලන්න තියෙන්නේ. වල් දෙනක එතකොට ප්‍රයිස් එක වැටුණා. ඒක ප්‍රයිස් එක මෙතන තියෙන්නේ තේ ගන්න. එතකොට මේ තියෙන අවමිනිස් මාල්මිනිස් වගේ දේවල් මේ මිල ගණන් උඩින් දාලා තියෙනවා. මෙතන මේ මුළු සෙක්ෂන් එකේම තියෙන මේ ලෝලු වර්ග වලට පේනවා ඇති. හැමදේම තියෙන ලෝලු. ඇත්තටම ඒ වගේම මේ පොල් තියෙනවා. මේ තියෙන මේ පොල් අන්නාසි දොඩම් ඒ වගේ පළතුරු ಜಾති තියෙනවා මෙතන. මේ පොල් ගෙඩියක් ගොඩක් පොඩි මෙහෙ තියෙනවා. මේක ප්‍රයිස් එක තමයි මේ දාලා තියෙන්නේ. ලංකා ප්‍රයිස් එකෙන් මේ උඩ රුපියල් 432ක් වගේ ගාණක් තමයි වෙන්නේ ලංකා සල්ලි වලින්. මේ අන්නාසි වල ප්‍රයිස් එක දාලා තියෙන උඩ තියෙන්නේ අන්නාසි වල ප්‍රයිස් එක. මෙහි ලෙව් එකක් ලංකා සල්ලි වලින් රුපියල් 70ක් වගේ. අපි එළවලු මොන හරි දෙයක් ගත්තට පස්සේ මේ වගේ කිරාගෙන ඒක බිල ගන්න ඕන. ලෙගුමේ මේ තියෙන්නේ ෆුඩ් ලෙගුමේ කියලා. එළවලු මොන හරි ගත්තොත් ලෙගුමේ කියන එකට යනවා. මේ එළවලු වලට කියන්නේ ලෙගුමේ කියලා. ඊට පස්සේ අර්ධේ කියලා තමයි මිරිසල්ට කියන්නේ. ඊට පස්සේ මිරිස් ක්ලික් කරාට පස්සේ print එකක් එනවා. තියෙන ග්‍රෑම් ගානයි අදාළ ප්‍රයිස් එකයි ස්ටිකරයක් වගේ මේ විදියට එනවා. ඊට පස්සේ ඒක බෑග් එකේ අරව ගන්න. එතකොට මෙතන තමයි කුඩු බඩු හැමදේම වගේ තියෙන්නේ. කුඩු බඩු මිරිස් කුඩු ගම් මිරිස් හැමදේම තියෙනවා. එනසල් පැකට් තියෙනවා. එනසල් කුඩු මේ ගියාගේ තේරම තියෙන්නේ කුඩු බඩු වර්ග. මේ දිගටම තියෙන කුඩු බඩු. මේ තියෙන්නේ සුදුලුණු පවුඩර් පැකට් එකක්. පවුඩර් එක වගේ තියෙන්නේ සුදුලුණු පවුඩර්. මේ ප්‍රයිස් එක ලෙව් 6ක් වගේ තමයි වෙන්නේ. සුදුලුණු පවුඩර් පැකට් එක. මේ තියෙන කුරුඳු පැකට් එක ලෙව් 3.59. ඒතකොට මේ තියෙන කහක් තියෙන මේ කහ පැකට් එක ලෙව් 3.45ක් වගේ වෙන්නේ. මේ කහ වෙන බ්‍රෑන්ඩ් එකකින් ඒ කඩේ බ්‍රෑන්ඩ් එකකින් කහ පැකට් එකක්. එක එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා.
එතකොට ඔයාලා මේ කියන ප්‍රයිස් බලන්න සාමාන්‍ය ලංකාවේ සල්ලි වලින් කීයද කියලා. අපේ ලංකාවේ පිටි පැකට් ලප්පි මැලිබන් මේ වගේ මෙහි තියෙන ලප්පේ කියලා මේ කිරි පැකට් එක මේකෙන් අපිට උදේට කිරි පිටි හදා ගන්න පුළුවන්. මේකේ ප්‍රයිස් එක ලොකු පැකට් තියෙනවා, පොඩි පැකට් තියෙන එක බ්‍රෑන්ඩ් තියෙනවා. පොඩි පැකට් එකක් ලෙව් 20යි ගාණක් වෙන්නේ 20යි 35ක් වගේ. පොල් කිරි මෙහෙ නෑ. ඒක පොල් කුඩු පැකට් තියෙනවා. ඒක පොල් සම්බල් වගේ හදන්න පුළුවන්. මේ කියන්නේ පොල් කුඩු පැකට්. පොල් කුඩු පැකට් වල මෙහෙ කියන්නේ නූකාදේ කොකෝ කියලා එක ප්‍රයිස් එක ලෙව් 6යි 749ක් වගේ. කොස්මැටික් අයිටම් මේරියා කියලා තියෙනවා. වලට පේනවා ඉතින්. ඉතින් මිනිහා තියෙන සෝටිස් ආකේ මේක ගොඩක්ම ස්පයිසි ගතියට නෑ. මේ අය කැමති නෑ ගොඩක් ස්පයිසි රසට කන්න. අයගේ තමයි අරක්කු තියෙන්නේ. ඇත්තටම ප්‍රයිස් පරිදි ජැක් ඩැනියල් තියෙනවා, බැලන්ටයින්, රෙඩ් ලේබල් ගොඩක් බෑග් තියෙනවා. සාමාන්‍යයෙන් බැලන්ටයින් ප්‍රයිස් එක වෙන්නේ මේකේ ලීටර් 700 බෝතලේ වෙන්නේ මේ ප්‍රයිස් එක. ඒක රෙඩ් ලේබල් බෝතලේ ප්‍රයිස් එක වෙන්නේ මේක. ජින් බීම් ජැක් ඩැනියල් ප්‍රයිස් එක වෙන්නේ මේක. ලීටර් 700 බෝතලේ නේ 700 මේ වගේ ගාණක්. ඒකට ලංකාවේ සල්ලි වලින් ලීටර් 138ක් වෙනවා. ලංකාවේ ප්‍රයිස් එකෙන් හදන්න රේට් එක අනුව හදලා බලන්න ඕන. බකාජ් බෝතලේ ප්‍රයිස් එක. බඩු ගත්තා. දැන් බස් වලට ගිහින් ගෙදර යන්න. ගෙදර යන්න බඩු ගත්තා.